ස්ටීව් ජොබ්ස් කිව්ව ගමන් ගොඩක් දෙනෙක්ගේ හිතේම වෙන්නේ එකම වගේ චිත්‍රයක්. කළු ටී-ෂර්ට් එකක් ඇඳගත්ත දක්ෂ ඒත් හරිම සැර පරුෂ කෙනෙක්. හැබැයි ඔහුගේ ඇත්ත කතාව ඊට වඩා ගොඩක් සංකීර්ණයි ගැඹුරුයි. ඉතින් අපි අද බලන්න යන්නේ ඒ කතාව. නොසැලකිලිමත් දක්ෂ තරුණෙක් කොහොමද පරිණත වෙලා ලෝකෙම වෙනස් කරපු දූරදර්ශී නායකයෙක් බවට පත් වුනේ කියන ගමන ගැන අපි ගැඹුරින් හොයලා බලමු. අපි මේ කතාව පටන් ගමු. ඔහු 2005 දී ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී කරපු අතිශය ප්‍රසිද්ධ දේශනයක මේ කියමනෙන්. මොකද මේ වචන ටික තමයි ඔහුගේ මුළු ජීවිත කතාවම තේරුම් ගන්න අපිට පාර පෙන්වන මාලිමාව වගේ. අතීතේ වුණු දේවල් ඒ වෙලාවේදී තේරුමක් නැති වගේ පෙනුනට අනාගතේ හැදෙන්නේ ඒතිත් එකිනෙක යාවෙලා කියලා ඔහු කිව්වා. ඉතින් අපි තාපස්සට හැරිලා බලමු ස්ටීව් ජොබ්ස් ඔහුගේ ජීවිතේ තිත්‍යා කළේ කොහොමද කියලා. මේක තමයි අපි අද හොයන්න යන ප්‍රධානම ප්‍රශ්නය. ඔහුගේ ජීවිතයේ එකිනෙකට කිසිම සම්බන්ධයක් නැහැ වගේ පෙනුණු සිදුවීම්, අසාර්ථක වීම සහ අත්දැකීම් මේ හැමදේම එකතු වෙලා අන්තිමේදී ලෝකය වෙනස් කරපු විශිෂ්ට නිර්මාණය බිහි වුණේ කොහොමද? අපි ඒ රහස හොයාගෙන යමු. හරි. එහෙනම් අපි කතාව පටන් ගමු මුලින් ඉඳන්ම. ඔහුගේ නසලකිලිමත් ආරම්භය. මේ කාලේදී ඔහු අති දක්ෂයෙක්, ඒක ගැන කිසිම තර්කයක් නැහැ. ඒත් ඒ වගේම ඔහුත් එක්ක වැඩ කරන්න හරිම අමාරු කෙනෙක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා හිටියේ. හැමදේම පරිපූර්ණ වෙන්න ඕනේ කියන ඔහුගේ දැඩි උත්සාහය ඔහුගේ විශිෂ්ටත්වයට වගේම ඔහුගේ ජීවිතයේ ලොකුම ගැටුම් වලටත් මඟ පෑදුවා. මේක තමයි ස්ටීව් ජොබ්ස්ගේ දර්ශනයේ හරය. ඔහුගේ මැජික් එක. ඔහු මුල ඉඳන්ම දැක්කේ තාක්ෂණය කියන්නේ නිකම් මෙවලමක් විදියට නෙවෙයි. ඔහුට ඕන වුණේ ඒකට මනුෂ්‍යත්වය, කලාව, එහෙම නැත්නම් හදවතක් එකතු කරන්න. මේ අදහස තමයි ඔහුගේ සම්පූර්ණ වෘත්තීය ජීවිතයම හැඩගැස්සුවේ. ඔහුගේ මුල් කාලීන කළමනාකරන දර්ශනය හරිම සරලයි වගේම හරිම දරුණුයි. ඔහු බලාපොරොත්තු වුණේ තමන්ගේ කණ්ඩායමේ ඉන්න හැමෝගෙම ඉහළම මට්ටමේ විශිෂ්ටතාවයක් විතරයි. එතන සාමාන්‍ය මට්ටමේ අයට එහෙම නැත්නම් මධ්‍යස්ථභාවයට කිසිම ඉඩක් තිබුණේ නැහැ. ඉතින් ලෝකයේ දක්ෂම අයව විතරක් එකතු කරගැනීමේ මේ දැඩි උනන්දුව නිසා මැකින්ටොෂ් වගේ පුරාවෘත්තීය කණ්ඩායම් බිහි වුණා එක ඇත්ත. ඒත් එකම අනිත් පැත්ත තමයි ඔහුට අසීරු දරුණු කළමනාකරුවෙක් කියන නම ලැබෙන්නත් මේ දර්ශනයම හේතු වුණා. ඊළඟට අපි එන්නේ ඔහුගේ ජීවිතයේ ලොකුම හැරවුම් ලක්ෂයට. ඒ තමයි Apple සමාගමෙන් ඔහුව නෙරපා හැරීම. හිතන්න පුළුවන්ද? Taman හදපු තමන්ගේම දරුවා වගේ බලාගත්ත සමාගමෙන්ම කෙනෙක්ව එළියට දානවා. ඒක ඔහුට සිතා ගන්නවත් බැරි විශාල පෞද්ගලික කම්පනයක් සහ ප්‍රසිද්ධ නින්දාවක් වුණා. බලන්න මේ ගමනේ වේගය. අවුරුදු 20 දිග රාජකෙන් පටන් ගත්ත ගමන හරියටම දශකයකට පස්සේ අවුරුදු 30 වෙද්දී තමන්ගේම අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඔහු එළියට දමනු ලැබීමෙන් නතර වෙනවා. මේක ඇදහිය නොහැකි නැගීමක් සහ ඒ වගේම නාටකාකාර වැටීමක්. ඒත් පුදුම දේ තමයි ජොබ්ස්ව පස්සේ කාලෙක කියනවා මේ දරුණු අසාර්ථකත්වය තමයි එයාට වෙච්ච හොඳම දේ කියලා. අදහගන්න තමාරුයි නේද? සාර්ථකත්වයේ බර කරට අරගෙන හිටපු ඔහුට ඒ බරෙන් නිදහස් වෙලා ආයමත් හැමදේම ගැන අවිනිශ්චිත ආරම්භකියෙකුගේ සැහැල්ලුව ලැබුණා කියලා ඔහු කියනවා. මේක තමයි ඔහුගේ පරිවර්තනයේ ආරම්භය. ඉතින් මේ අසාර්ථකත්වයෙන් පස්සේ ඔහු ගොඩ නැගෙන්නේ කොහොමද? ඔහුව ඊළඟට ගෙනියන්නේ කොහාටද? ඒකට උත්තරය තමයි පික්සා. මේ අත්දැකීම තමයි ඔහුව නායකයෙක් විදිහට සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ. ඔහුත් එක්ක Apple එකේ මුල් කාලේ වැඩ කරපු අය කියන කතාවයි පික්සාර් එකේ වැඩ කරපු අය කියන කතාවයි අහසටයි පොළවටයි වගේ. Apple එකේදී ඔහු හැම දෙයකම ඇඟිලි ගහන ප්‍රසිද්ධියේ මිනිස්සුන්ව විවේචනය කරන කෙනෙක්. ඒත් පික්සාර් එකේදී ඔහු සම්පූර්ණයෙන්ම වෙනස්. චිත්‍රපට හදන නිර්මාණශීලී මිනිස්සුන්ව පාලනය කරන්න බෑ කියලා ඔහු තේරුම් ගත්තා. ඔහු අවුන්ට පලිහක් වගේ හිටියා. ඔවුන්ව ආරක්ෂා කළා. ගැටලුවක් ආවොත් පෞද්ගලිකව කතා කරලා විසඳුවා. පික්සා සමාගම මූල් කාලයේ මූල්‍යමය වශයෙන් හරිම දුෂ්කර තත්ත්වයක තිබුණේ. ඒ වෙලාවේ ස්ටීව් ජොබ්ස් තමන්ගේම පෞද්ගලික මුදලෙන් ඩොලර් මිලියන 50කටත් වඩා ආයෝජනය කරලා ඒ සමාගමේ හීනය ජීවත් කරවන්න උදව් කළා. මේක සල්ලි ගැන විතරක් නෙවෙයි. මේකෙන් පේන්නේ ඔහුගේ නිර්මාණශීලී මිනිසුන්ව සහ ඔවුන්ගේ හීනය කොච්චර විශ්වාස කළාද කියන එක. මේකෙන් පැහැදිලියි ඔහුගේ අලුත් භූමිකාව. ඔහු දැන් අනදෙන කෙනෙක් නෙවෙයි. ඔහු දක්ෂයින්ට බලය පවරන ඔවුන්ට අවශ්‍ය පරිසරය හදලා දෙන කෙනෙක්. ඔහු තේරුම් ගත්තා ජෝන් ලැසට වගේ කලාකාරවන්ට ඔවුන්ගේ අනන්‍යතාවය ගොඩනගා ගන්න නිදහස දෙන්න ඕන කියලා. අවසානයේදී පික්සාර් ඩිස්නිට විකුණන තීරණය පවා ඒ නිර්මාණ දිගුකාලීනව සුරක්ෂිත කිරීමේ දැක්මෙන් ගත්ත තීරණයක්. දැන් තමයි කතාවේ උච්චතම අවස්ථාව. අලු ගසා දාලා නැගිටින ෆීනික්ස් කුරුල්ලෙක් වගේ ජොබ්ස් ආයමත් Apple සමාගමට එනවා. හැබැයි මේ එන්නේ පරණ ස්ටීව් ජොබ්ස් නෙවෙයි. මේ එන්නේ පික්සාර් එකෙන් ලැබුණු අලුත් ප්‍රඥාවකින් සන්නද්ධ වෙච්ච වඩාත් පරිණත නායකයෙක්.
හැබැයි ඔහු එන්නේ ශාස්ත්‍රීය සමාගමකට නෙවෙයි. ඔහු ආපහු එනකොට ඇපල් සමාගම බංකොලොස් වෙන්න තිබුණේ දවස් 90ක් විතරයි. ඒ කියන්නේ ඔහුට කරන්න තිබුණේ කල නොහැකි දෙයක් වගේ වැඩක්. පීඩනය උපරිමයි. ඉතින් ඔහු මොකද කළේ? ඔහු ක්‍රියාත්මක කළේ හරිම සරල ඒත් හරිම බලවත් උපාය මාර්ගය. ඒ තමයි අවධානය යොමු කිරීම සහ සරල කිරීම. මේක ඔහුට සෙන් බුදුදහමිනුත් ඔහුගේ අතීත අත්දැකීම් වලිනුත් ලැබුණු දෙයක්. ඔහු කලේ අනවශ්‍ය දේවල් අයින් කරලා වැදගත්ම දේට විතරක් අවධානය යොමු කරපු එක. මේක තමයි ඔහුගේ අලුත් ප්‍රඥාව. සාර්ථකත්වයේ කියන්නේ හැමදේම කරන එක නෙවෙයි අනවශ්‍ය දේවල් අයින් කරලා වැදගත්ම දේට මුළු ශක්තියම දෙන එක කියලා ඔහු තේරුම් අරන් හිටියා. ඔහුට ඕන උනේ දේවල් 100ක් සාමාන්‍ය විදිහට කරනවට වඩා දේවල් කිහිපයක් විතරක් පිස්සු හැදෙන තරම් විශිෂ්ටක කරන්නයි. හරි. එහෙනම් මේ මුළු ගමනින්ම මේ පරිණාමයෙන් අපිට ගන්න පුළුවන් පාඩම් මොනවද? අපි බලමු ස්ටීව් ජොබ්ස්ගේ සාර්ථකත්වයේ රහස්, එහෙම නැත්නම් ඔහුගේ ක්‍රීඩා සැලැස්මේ තිබුණු මූලධර්ම කිහිපයක්. මෙන්න ඔහුගේ වැදගත්ම නායකත්ව පාඩම් කිහිපයක්. හැම වෙලේම ලාභයට කලින් නිෂ්පාදනයට මුල් තැන දෙන්න. හැම විටම පරිපූර්ණත්වයේ ඉලක්ක කරන්න. මානව ශාස්ත්‍ර සහ විද්‍යාවන්, එහෙම නැත්නම් කලාව සහ තාක්ෂණය එකට එකතු කරන්න. පාරිභෝගිකයා අතට බාණ්ඩේ යනකම්ම සම්පූර්ණ වගකීම බාර ගන්න. ඒ වගේම හැමදාම ඉගෙන ගන්න කෙනෙක් විදියට කුතුහලයෙන් ඉන්න. මේ කතාවෙන් ඔහුගේ දර්ශනය හරිම ලස්සනට පැහැදිලි වෙනවා. මේක ඔහු තමන්ගේ තාත්තාගෙන් ඉගෙන ගත්ත දෙයක්. විශිෂ්ටත්වය කියන්නේ මිනිස්සු දකින දෙයට විතරක් නෙවෙයි. ඒක තමන්ටම අවංක වෙන එක. කවුරුවත් නොදකින තැන්වල පවා හොඳම දේ කරන එක. ඒත් පුදුම දේ තමයි ස්ටීව් ජොබ්ස් කියන්නේ කවුද කියන එක ගැන එක කතාවක් නෑ. කතා දෙකක් තියෙනවා. වෝල්ටර් අයිසැක්සන්ගේ නිල චරිතාපදානිය ඔහුගේ සැර පරුෂ පැත්තට බර වැඩි වුණා කියලා ඔහුගෙම කිට්ටුමයට හිතුණා. ඒ නිසා ඔවුන් කැමති උනේ ඔහුගේ වර්ධනීය සහ පරිණත වීම ගැන හරියටම කතා කරපු Becoming Steve Jobs කියන අනෙක් පොතට. මේකෙන් පේනවා ඔහුගේ චරිතය කොයිතරම් සංකීර්ණද කියලා. කොහොම බැලුවත් ඔහුගේ මුළු ජීවිතයම කැරකෙන්නේ එකම අදහසක් වටා. ඒ තමයි කලාවයි තාක්ෂණයයි එකට එකතු කරන එක. ඔහු විශ්වාස කළා සැබෑ නවෝත්පාදනයේ එන්නේ කවියයි ප්‍රොසෙසරයයි එකට ගැටීමෙන් කියලා. ඒ සංදිස්ථානය තමයි Apple කියන්නේ. ඒක තමයි Apple සමාගමේ DNA එක. ඔහුගේම ප්‍රසිද්ධම වචන වලින් අපි මේ කතාව අවසන් කරමු. කුසගින්නෙනින් සිටින්න, මෝඩකමින් සිටින්න. ඒ කියන්නේ හැමදාම ඉගෙන ගන්න, හැමදාම අලුත් දේවල් අත්හදා බලන්න, කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් වගේ කුතුහලයෙන් ඉන්න. මේක තමයි ඔහුගේ ජීවිත කාලය පුරාම තිබුණු දර්ශනය. අවසාන වශයෙන් අපි මේ කතාව අවසන් කරමු පොඩි ප්‍රශ්නයකින්. අපේ ජීවිතවල තියෙනව නේද? දැන් බලද්දි කිසිම සම්බන්ධයක් නැහැ වගේ පේන සමහර විට අසාර්ථකයි කියලා හිතෙන තිත්. කවුද දන්නේ? සමහර විට ඒ තිත් තමයි අපේ අනාගතේ ලොකුම චිත්‍රය අඳින්න යන්නේ. ඒ ගැන මෙනෙහි කරන්න මේක හොඳ අවස්ථාවක්.